ඇත්තේ. සෑහෙන බඩු ටිකක් ගන්න තියෙනවා. බලමු වටේ දාන්න. අද සෙනසුරාදා සෑහෙන ක්‍රවුඩ් එකක් ඉන්නවා. හරිම අමාරුයි ඇවිදින්න. ඒකත් එක්ක බලමු අවුරුද්දත් ලැබුණේ අද නම් ජනවාරි පෙබරවාරි 7. වඩාත් දාලා බලමු. වඩ දුම් ටිකක් ගන්නත් ඕනේ, සවස් දෙකක් ගන්නත් ඕනේ, මේස් එකක් ගන්නත් ඕනේ. ටයර් දේවල් ටිකක් තියෙනවා. ඉස්සෙල්ලාම අපි බලමු හම්බෙන එකත් එක්ක තමයි මේ සාමාන්‍යයෙන් ආවොත් ඒ කියන්නේ මේ වගේ මාකට් එකකට ආවොත් එක දෙනකින් බලලා විතරක් ගන්න එක ප්‍රයිස් දෙක තුනකින් අහන්න. අහලි වෙලා එතන ඔයාලට ප්‍රයිස් එක ගැන නොලෙජ් එකක් එනවා. ඒ නොලෙජ් එක ආවට පස්සේ මේ ඔයාලට පුළුවන් කොහොමද මාකට් එක තියෙන්නේ කියලා බලා ගන්න. ඊට පස්සේ වෙරලා මේ ගන්න පුළුවන් කොහෙද අඩු කොහෙද තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. දැන් මමත් දැන් ප්‍රයිස් ටික අහගෙන යනවා බලමු තියෙන අඩුම සහ ක්වොලිටි තියෙන තැනින් තමයි ගන්න ඕනේ. බලලා. කමනා කරන්නේ එහෙම. බලමු. අපි දේව සාක්ෂි දෙන්න. 250. අඩු ගත්ත කියලා අඩුව චුට්ටක් අඩුවස් ගන්න පුළුවන් නම් කරන්න. මේක මම අඩුවෙන් තමයි ඉක්කන්නේ. මොකද හොඳේ කොහොමද? සාමාන්‍යයෙන් ටිකක් පොදේ ගත්තම ඕනේ. ලාර්ජ් එක තියෙනවද? ඒකනේ. ඒ කියන 1000. එන්න තැනම 1200. ඒ 1000ට දෙකයි දෙන්නේ. දෙකයි. බ්‍රෑන්ඩ් එක. මේක තියෙනවා 300. 3000කට දෙනවා. අර 300 ගන්න දාන්න. මොන පාටක් තියෙනවා නේ? කල්යයක් තියෙනවා බලන්න. මේ ලාර්ජ් එක නේද? ලාර්ජ් සයිස් දාලා ඉන්නේ. හරි. සයිස් එක දාලා ඉන්නේ ලාර්ජ්. ඒක XL. මේ දිනේ මේ ඇක්ටිව් කරනවා ලාර්ජ්. මේ දින පාටවල මම සෙට් කරලා ගන්නවා. බලමු මට මේක දෙන්න මං වඩේ ගාලා එන්න එහෙම. හරි වඩ. ඔය දෙක දෙන්නද? බලමු තියෙනවත් එක්ක බලමු මං ගිහිල්ලා 1500 නේ ඔතන. Thank you. ජොක්කු බැලුවා ජොක්කු නම් පොඩ්ඩක් අවුල්. ඒ කියන්නේ ඒක මැටීරියල් එක අතර තේරෙනවා කේස් කියලා. සොක්ස් දෙකත් අවුලක් නැහැ. සාමාන්‍ය සොක්ස් මාකට් එකේ 150ම තමයි යන්නේ. ඕවරෝල් ගත්තාම අනිත් තැන් වලට වඩා ඉතින් අවුලක් නැහැ. හරි. දැන් මේ ටික බෑග් එකට දාගන්නත් ඕනේ. 10ක් 300යි 10ක්. සම්බල කියනවා අනුමතිය මොනවද? 10ක් 300යි 10ක් 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 300යි 10ක් 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 ඒ ඇවිල්ලා නම් කොට්ට කිලු මට මතක විදියට ඒ වගේ නමක් තමයි තියෙන්නේ මේ ඒව නම් මම ගන්න ආගෙන නැහැ ඇත්තට 10ක් 300යි 10ක් 300යි හරි තාම ජොක්කු ටිකක් වාගන්න බැරුණා ඇත්තටම මේ බලමු දැන් මම ආයි චුටායි මුලට යනවා අද සෙනසුරාදින් තමයි මෙච්චර මේ ක්‍රවුඩ් එකක් ඉන්නේ නැත්නම් ඇත්තටම නෑ ඔච්චර ක්‍රවුඩ් එක සෙනසුරාදා දවස්වල දෙනවා සෙනසුරාදා තමා ගොඩක් ඉන්නේ ඉරිදත් ටිකක් අඩු වෙනවා බලමු මෙයාලා සාමාන්‍යයෙන් ඒ කියන්නේ ක්වොන්ටිටි 5-6ක් ගත්තා සාමාන්‍යයෙන් අඩු කරනවා. අඩු කරන්නේ නැත්තේ බොහොම කලාතුරකින් තමයි.
බේස්මන් ප්‍රයිස් එක දුන්නොත් ඉතින් අඩු කරන අඩුයි. මේ මේක ඉතින් ඩිපෙන්ඩ් වෙනවා සෙලරකින් සෙලර් බලමු. सारी मटेरियल लेस लेगा ऐसे ටෙම්පර්ඩ් මේ ග්ලාස් නම් සෑහෙන අඩුව තියෙනවා මේ කියන්නේ ඒකෙත් එජ් එක නෑ ඔයාලගේ ඩිස්ප්ලේ වල එජ් එක එනවනේ එජ් එක නැති ඩිස්ප්ලේ සෝරි මේ ටෙම්පර්ඩ් නම් තියෙනවා හැම එකම 300යි මේ ටෙම්පර්ඩ් එක අලි එක ගන්නට වඩා ඇත්තටම ලාභයි අලි එක දැන් ටැක්ස් වදිනවා මේ අර එජ් එක තියෙන ඩිස්ප්ලේ වලට එන ඒවා නම් නෑ ඇත්තටම ගොඩක් දැන් වලින් ඇහුවා මම මගේ එජ් එකක් තියෙන ෆෝන් එකක් තිබ්බ කලින් ඒක නේ තිබ්බේ නෑ ඒව ගන්න බෑ ඒව ෂොප් එකකින්ම තමයි ගන්න. normal game mangko normal. අඩුයි කියලා. කාටි ඉන්නේ දැන් ඇත්තට මෙතන වොලට් ඇහෙන්න වැඩි නෑ ඉතින් 1200 කිව්වා අර එක ගර්ල් කෙනෙක් ආව වොලට් එක. සෝ ඉතින් මම ලීව් වුණා එතනින් බලමු. අතුලා ගන්න 200 අතුලා ගන්න 200 मैं किया तुलसी बना लाज जगह वगे තමයි ඕනේ නා लाज මේ රෙද්ද නැතුව වෙන රෙද්දක් නැද්ද තමයි කොට්නේවා මෙන්න මේක නා උලන්නේ මේ රෙද්ද තියෙන එක නැද්ද මෙන්න මේක නැද්ද මේකට නැතයි සුද්ධ පාටට තමයි රෙද්ද වෙනස් මේ ලාජ් එකද මට දෙකක් වගේ තමයි ඕනේ නේ. එහෙම වෙනම නේ. පෙන්සල් එකකට තමයි යන්නේ. උනගත නම් 1000යි. ඊට ඩිස්කවුන්ට් 50 කඩු වෙනානේ. උනක් දෙන්නද? මේ මීටරට ලොකු එක නැද්ද මට හිතෙනවා මේක හිරයි වගේ කියලා. ඉන 32. මේක හරියයිද? නැත්නම් ඒක හිරයි වගේ. लाज एती ඕනේ තරම් එති ෂුවර් එහෙනම් මේකෙන් මෙන්න මේ රෙද්දෙන් වගේ තුනක් දාලා දෙන්න මේකම දෙන්නද කළුවෙන් අවුලන්නේ නැහැ පේන්නේ නැහැ නේ කොහමද අරගෙන යද්දි रुपया හරි ජොක්කු කේස් එකත් කවර් කරගත්තා ඇත්තටම මේ ජොක්කු හැමතැනම ඒක නම් තමයි මම කඩවල් 4කින් ගෙවුවා 4ෙම 350යි කිව්වේ ඒ කියන්නේ සමරියක් විදිහට ගත්තාම ප්‍රයිස් එක 350 තමයි
සෝ ඉතින් මං 3ක් ගත්තා. එතකොට 50ක් අඩු වුණා. එතකොට 1050ක් ගෙන එකෙන් 50ක් අඩු වුණා. හරි නේද? 350 වැඩි කරොත් තුනෙන් හරිනේ 1050න් මේ ඉතින් 50ක් අඩු කරා. හරි. රාවටියක් විතරට දැන් මං අද ගත්තා. ජොක්කු ටිකක් ගත්තා. බෙනියන් ටිකක් ගත්තා. මේස් ටිකක් ගත්තා. දැන් ඇත්තටම ගන්න ඕනේ පොඩි ෆ්ලෑෂ් ලයිට් එකක් හොයාගන්න යන්න ඕනේ. සහ කපදු දෙයක් ගන්නත් ඕනේ. මේ හරි බලමු තාටියක් ඉස්සරහට ගිහලා. ගිහිලා කරගෙන දාගන්න